අද කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකාරක සභාව රැස් වුණා. විශේෂ ගැටලු ගණනාවක්ම අපි සාකච්ඡා කළා. ඒ වගේම දැනට අපි කර්මාන්ත ශාස්ත්‍රයේ උන්නතියට දක්වලා තියෙන දායකත්වය පිළිබඳව සාකච්ඡාවක් ඉදිරිපත් වුණා. මොකද අපිට මේ ශාස්ත්‍රයක් හැටියට ඉහළට ගන්නකොට ඒක ඇත්තටම අපිට අතින් අල්ලලා පෙන්වන්න පුළුවන් වර්ධනයකට වඩා තියෙන ගුණාත්මක වර්ධනයක්. විශේෂයෙන් අපේ කාර්මික අපනයන සංවර්ධන පැත්ත දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපනයන ශාස්ත්‍රයට අලුතින් විශාල පිරිසක් හඳුන්වා දීලා තියෙනවා. අපේ බස්නාහිර පළාතට පමණක් කේන්ද්‍ර වෙලා තිබිච්ච අපනයන කර්මාන්ත දැන් ග්‍රාමීය මට්ටමට ගමන් කරමින් තියෙනවා. ඒ සඳහා අපි දිස්ත්‍රික්ක මට්ටමේ කර්මාන්ත ප්‍රවර්ධන සභා පිහිටවීමත් ඒ වගේම ව්‍යවසායකත්වය පිළිබඳව අධ්‍යයන වැඩසටහන ආරම්භ කිරීමත් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කළා තියෙනවා. අපේ ව්‍යුහය දැන් ගමට ගිහිල්ලා තියෙනවා. කර්මාන්ත සඳහා වෙන උනන්දුවක් ඒ නිසා ජනතාව අතර ඇති වෙලා තියෙනවා. ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම අලුත් ශාස්ත්‍ර දියුණු කරන්න අපි විශාල දායකත්වයක් සපයනවා. අපනයන ශාස්ත්‍රයේ වැඩිම ආදායමක් උපයන්න පුළුවන් මැණික් හා ස්වර්ණාභරණ ශාස්ත්‍රය ඒ වගේම නවෝත්පාදන ශාස්ත්‍රයන් ගැන අපි අද වැඩිපුර සාකච්ඡා කළා. මම හිතනවා අපි බලාපොරොත්තු වෙන වර්ධනය මේ අවුරුද්ද අවසාන වෙනකොට ඩොලර් බිලියන 3ක පමණ අලුතෙන් අපනයන ආදායමක් අපි උපදන්න ඕන. දැනට ජාත්‍යන්තරය තියලා තියෙන යුදමය තත්ත්වයන් විවිධ තත්ත්වයන් නිසා බාධාවන් තිබුණත් අපි වෙනස් කරලා තියෙන සමහර ප්‍රතිපත්ති මේ කාරණා නිසා අලුත් තත්ත්වයක් අපිට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉලක්ක අපිට මේ අවුරුද්ද සාර්ථක කරන්න පුළුවන් වෙයි කියලා. පළවෙනි කාර්තුව අපි 2025 අවුරුද්දේ සාර්ථකයි. අපේ අපනයන ශාස්ත්‍රයේ විශේෂ වර්ධනයක් දැන් අත්පත් කරගෙන තියෙනවා.